what is follow through අනුගමනය කරන්නේ කොහොමද? මම ඔබට ප්‍රායෝගිකව උගන්වන්නම්. එක ආයතනයක ඉංජිනේරින්ග් එකට කිව්වා බල්බ් එකක් ෆියුස් කියලා. accountant ටෙක්නීෂියන් ආවා බල්බ් එක දැම්මා ගිහිල්ලා accountant කිව්වා සර් මම බල්බ් එක දැම්මා සර් ඔෆිස් එකේ දෙක එයාට කිව්වේ බල්බ් එක විතරයි එයා මොකද දන්නවද කරේ අනිත් ක්ලාස් කම්පියුටර් ඔක්කොම චෙක් කරා වැඩ කරනකොට ඉන්නන දේට වඩා වැඩිපුර දෙයක් කිරීම. ඔයා අද කිව්වේ චොකලට් අයිස්ක්‍රීම් අරන් එනවා කියලා. එයා ආසයෙන් චොකලට් ගන්න. ඔය අයිස්ක්‍රීම් එකයි චොකලට් එකකුත් අරගෙන යනවා. ඒකට මෙහෙම යනවා. මොකද? නරක වචන මම කියන්නේ නැහැ. අර LP ෆිනෑන්ස් එකේ අර කියලා මෙහෙම කියන්නේ. ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ සම්පූර්ණයි. දෙක. කිව්වේ බල් දෙක. නමුත් එයා අනිත් ඔක්කොම චෙක් කරා. තුන. ඒ විතරක් නෙමෙයි. දැන් accountant ගාවට ගිහලා කිව්වා සර් අපරාධ දෙක අර ෆ්ලෝර්ස් වල බලන්න. ඒවට උගක් කරන්ට් එක ගන්නවා සර්. ඒකේ උගක් මේ රස්නේ නෝ. සර් දැන් LED එන්න දෙනවා. සර් LED එක දාගම් පුසාවි. ඉදුටි එක තමයි. That's called follow through. That's called. ආයේ මේ මොකක්ද මේ ටෙක්නීෂියන් කරේ? ආයේ සුමානකට පස්සේ ආයේ accounts department එකේ ගිහලා ඔක්කොම චෙක් කරලා සර් ඔක්කොම හරි නේද? ඊට පස්සේ ගර්ල් කෙනෙක් කිව්වා අනේ මේ මගේ මේ කීල් එක පොඩ්ඩක් මේ ගැලවිලා දෙන්න සර් ඉන්න මෙහෙමයි නේද? හරි ඉන්නේ මම මේ ඒක ගලවන ගන්න කීයේ මෙයා ඒක ගලව ගත්තා. අරගෙන ගිහිල්ලා ගම් කළා ඔක්කොම ගෙනල්ලා දුන්නා. මේක ටෙක්නීෂියන් ගේ වැඩ. Decide how you will follow through with your customers. තුන feel අගොත් තුන promise follow through feel මොකද පුතා feel බඳලා පුතා බඳලා දවසක් පෙට්‍රල් පෝලිං ගන්න මගේ යාළුවෙක් ආවා ඇමරිකාවේ. He's studying, he's living there. මචං උඹලට මාන වැඩේ නේ පොලිං නේ ඔව්. ඉතින් දැන් පොලි කතාව කියන්නේ නිකන්. ඒ කිව්ව මචං උඹලා දන්නේ නැහැ අපේ මේවල එකක්වත් නැහැ. මම ගියා මචං මගේ ෆැමිලි එකත් එක්ක අපි ට්‍රිප් එකක් ගියාම දවස් 3ක. ඉතින් මේ අපි ඉන්නේ ටවුන් එකේ මචං විලේජ් පැත්තට ගියේ. යනකොට මචං ඒ අපේ පෙට්‍රල් ෂෙඩ් වල එකක්වත් නැහැ. ඉතින් මම ඕමෝම යනකොට දැන් මගේ පෙට්‍රල් ගන්න මේව අඩු වෙගෙන යනවා. ඉතින් මම ලං වෙලා කහගමු කියලා මම එක පෙට්‍රල් මේ ස්ටේෂන් එකක් දැක්කම මට කාර් තුන හතරක් තියෙනවා බෝලමක් වගේ. මම හිතුවා ෂෝර් එකට මේ පෙට්‍රල් ස්ටේෂන් එකේ ගාන අඩු ඇති නැත්නම් මේක තුන හතරක් ඉන්න බෑ කියලා. මොකද කරේ? මම මේකට ඇල්ලුවා. මේ පෙට්‍රල් ස්ටේෂන් එකට. පෙට්‍රල් ස්ටේෂන් එක අල්ලපු ගමන් දැන් මේ මොකද මෙයාගේ කාර් එක පෙට්‍රල් ගහන්න දාපු ගමන් එක්කෙනෙක් ආවා ඇවිල්ලා මිනිහාගේ ග්ලාසස් ඉස්සරහේ පිටිපස්සේ ඔක්කොම වයින් කරා ග්ලාස් කිනස්ලා ආයෙ වැඩක් නැහැ එකම පෙට්‍රල් දාන්න ඊට පස්සේ ඇවිල්ලා මචං මම දැනගත්තා why all the other petrol sheds are empty, why this petrol shed is busy, they give value addition. මේක charge කරේ නැහැ. Feel එකක් කියන්නේ ඒකයි. Going the second part. Then I realized why this service station is busy and others are not.
මොකද ෆීල් එකක් දෙනවා කියන්නේ give you 100%. Give you 100%. Give value to your customers. Or customers are better internal customer. If you give value, then only marketing can give to their external customers. My dear friends, how do you make your customer feel good? Number one, give your 100%. Give your 100% today. Because customer pays your salary. පාරිභෝගිකය තමයි ඔබගේ පදේ. Do you want your salary every month? Serve your customers. It's not your CEO. It's not Mr. Gerard pays your salary. It's not your accountant pays your salary. It's the customer. If you don't have customers, you don't have increment. You don't have bonus. You don't have the job.